අනර් කවදා හරි ඔයා මැරි කරාට පස්සේ ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයාට දේශපාලනේ රංගපෑමනේ අයින් වෙන්න කියලා ඔයා මොකක්ද ඒ වෙලාවට ගන්න තීරණේ? රත්තරනේ මම කසාද බඳින්නේ නැහැ කවදාවත්. හේතුව ගැන කිව්වොත් මගේ යාළුවෝ මගේ පවුලේ සිටින අය ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය දිහා බැලුවාම මම කැමති නෑ දුකක් දෙන්න කාටවත්. ඒ වගේම මම කැමති නෑ දුක මගේ ජීවිතේට ගන්න, එක්තු කරගන්න. ඉතින් මම විශ්වාස කරනවා විවාහය කියන්නේ ඊටාත්ම ලොකු වගකීමක්. ඒ වගේම වර්තමානයේදී මම කලින් කිව්වා වගේම ජීවිත වෙනස් වෙලා තිබෙන්නේ. අපේ වගකීම් අපිට ඕන කරන දේවල් ජීවිතේදී අපි බලාපොරොත්තු වෙන ඒවා වෙනස් වෙලා තිබෙන්නේ. ඉස්සර කාලේ විවාහය ගැන විතරයි අපි සිතුවේ. හැබැයි දැන් අපි අපේ අධ්‍යාපනය ගැන, අපි අපේ රැකියාව ගැන, අපේ සෞඛ්‍ය ගැන, අපේ විනෝද වෙලාවෙ කරන්න කැමති ඒවා ගැන අපි හිතනවා. අපි හිතනවා තවත් ජීවිතයක් තිබෙනවා කියලා. ඒ නිසා මම බොරුවක් කියන්න කැමති නැහැ. මම කසාද බඳින්නේ නැහැ.